කට්ටිය පිටව ගොඩක් කට්ටිය ඇවිල්ලා. ඒක තමයි. ඒ කට්ටිය වටේ යන කට්ටියලු. ඒ මොකෝ? හැමතැනම යනවලු. මුද්‍රාමේ. ඒ කට්ටිය වටේ යනවා. ඒ කට්ටිය වටේ යනවා. අන්න මුද්‍රේ. ඒ කට්ටිය නෙමෙයි වටේ යන්නේ. ඒ කට්ටිය වටේ යන කට්ටියගේ ලොක්කෝ. අන්න මුද්‍රේ. අන්න මුද්‍රේ රූටික්ක. අන්න රූටික්කත් ඇවිල්ලා. එහෙම නෙමෙයි. බලන්න රීල් කිරිල්ලි. නෝටි කිරිල්ලිත් ඉන්නවා. නෝටි කිරිල්ලිත් ඉන්නවලු. අන්න හරි. එහෙම නෙමෙයි. එහෙම නෙමෙයි. උඹක් කට්ටිය ඇවිල්ලා තියෙනවා නේද? ඇවිල්ලා තියෙනවා. එහෙම නෙමෙයි පුතේ. වටේ යන්නේ නෑ නැගලා ගියාට නේද? අන්න හරි. අයියේ උ දැක්කේ අදනේ. අදට දැක්කේ මොනවද? තමයි දැක්කේ මොනවද ටික. ඔය කාලේ. එහෙම නෙමෙයි. මෙයාලා නේද? ඔව්. පොඩි චූන් එකක් දාලා. පොඩි චූන් එකක් දාලා. අන්න හරි. කට්ටිය කොට නගලා. අන්න හරි. අන්න හරි කියනවා. යමුනේ. අන්න පුතේ. ඔය. එහෙම නෙමෙයි. එහෙම නෙමෙයි ඒ චූන් එකක් හරි ගියේ නෑ. සිරිපාලයිලා ඇවිල්ලා. ඒ ඵලයක් කොහොමද ඉඳගෙන ඉන්නවා. මුතුආමේ දැකපුතානේ. අහක දැකපුකකල්. ඔය. එහෙම නෙමෙයි පුතේ. එහෙම නෙමෙයි. ගෑලා ඔක්කොම නේද? ඒ කට්ටිය ඔක්කොම චූන් එකක් දාලා අපුඩියක් ගහන්න කියලා නේ. පොඩි චූන් එකක් දාන්න බලන්න. අන්න හරි. අන්න විදුලේ වැලි මාලේ. Pokuru. Meala inno. Kau කියන්නේ හැටපැන්න නාගිජු අන්න හරි නාගිජු උන්නට බැලු පස් පදින්න ඔය කවුද කියන්නේ අයියා කියන්නේ කවුද කිව්වේ එයා කියන පස් පදින්න බෑ විතර දෙන්න බෑ කිව්වේ ඒකට කෙලින්න හදන්නේ හරියට හරි ඒකට කෙලිය තමයි තාපෙට ඔය ඵලයක් කිව්වලු ඔය ඵලයක් මුත්තේ නේද එහෙම නෙමෙයි නාගුණා කියලා චූගෙන් නැතුවේ අන්න කියලා බලන්න ඔය ඵලයක් කිව්වලු එහෙම නෙමෙයි මුත්තේ එහෙම නෙමෙයි එයාලට තාම හොඳට පදින්න කාලේ දිනවා තාම පදින්න පුළුවන්ලු
සීතාම දිය නෙවෙයි. තාම බලනවලු. එහෙම නෙමෙයි. මොකද්ද ප්‍රශ්නේ? කියනවා බලන්න. ඔව්. ලපටි පොල් ගෙඩියේද තෙල් තියෙන්නේ? ඔව්. අලටි පොල් ගෙඩියේද කියලා. කාලේ හොඳට පැහිච්ච මොකෙනේ තෙල් තියෙන්නේ. වයසට ගියාමත් කොහොම තමයි. ඔය බලහම නාගින්ට කොහෙද තෙල? නාගින්ට කොහෙද තෙල? අකින්ද දෙලේ වැඩි සින්දා ගෙන්නත් හොඳට වටේ යන්න. කොහෙන් ඵලයක් කරන්නේ? තාම නාගින්ට ගායේ තියෙනවා. තාම කියන පුතේ ගාය. කොහෙන් ඵලයක් කරන්නේ? එවනේ කියනවා. මේකත් හරි කියන්නේ. ඒ ලොකෝන තාම හොඳට එළවන්න පුළුවන්. තාම හොඳට වටේ එලවන්න පුළුවන්. තාම මුල්ලා. තාම දක්කගෙන යනවා. තාකගෙන යනවා. එවනේ පුතේ. එහෙම නෙමෙයි. නෑලට තාම පොඩි පොඩි ගන්නවා. හරි කියනවා. ආ දීපදයක්. දැන් මේ කට්ටිය හවසට ඔව් හවසට පොලිස් තා කය ගන්න පස්සේ ඔව් අපට එහෙම එහෙම පොඩි දීපද කෑයි. පොඩි දීපද කෑලි. මොකද මම එකක් කියන්නේ. ජෝතිපාල එහෙම වෙන්න බෑ. අන්න ජෝතිපාල වෙන්න බෑ පුතේ. කිත්ති ගාවද? අන්න හරි. එහෙම නෙමෙයි. පොඩි තුමු කෑල්ලක් පොඩි තුමු කෑල්ලක් දාපන් බලන්න. අන්න පුතේ. ඔව්. එන මොකද දීපද කෑල්ලක් කියලා. දීපදයක් කියන්නේ. කලේ ඔය නාමලනේ ලාවනේ. අන්න විතරේ ගහ උගුරන් ගෙතල වනේ. කන දිගගේ ලොරි යනවා පලාවනේ. සාදුකාරී ලොරි එකක් නැගිවනේ. මාමයි රාගහයි ඉන්නකොට ඒකත් අහුණාද? පොලොතියෙන් පැනලයම රාබරට වට පිට ගල්ලිය මොකවත් මට ගොරන්නට පිට කොට ගඳා නැග්ගයි මා මගේ ගාලට හරි දෙන්න දෙපැත්තම දක්කන්නේ. උදානේ මැක්කේ එල්ලෙන්න කිසි ආඩුවේ තාමනේ කල්පනා හිතපු කාර්ය හරියනවා. ඔව් අරගෙන උන්ට තනියෙන් මුච්චිනෝ. කොහෙන් ඵලයක් නේ? මුච්චෝනේ. මොකද්ද කිව්වේ? ඒව නෙමෙයි. ඔව් ඔය දීපේ ගාලා කියවා. ඔව් දීපදේට බද කීයද? ආ දීපාලේ පාන හතරක් ඔව් කියනවා. බද කීයක් කිව්වද? එක බඩයි තාම කියනවා. තාම එක බදේද කිව්වේ? බුදුහාමේ ඊටු ටික කියද්දී රෑලි වෙනවා. නෑ නේද? එහෙම නෙමෙයි. ඒක පාන කියන ඒ නට ජෝත් බුදුහාම. එකක් ගෙන්නක් කියනලු. එනම් කියමු. එහෙනම් කියමු බලන්න. අන්න පුතේ. ඔව් අපි දෙන්න අන්තයි කියනවා. අනේ පුතේ අනේ පුතේ ඔබ හරියන්නේ නැහැ පුතේ. ඒක හරියන්නේ නැහැ පුතේ. මේක දීලා කරගෙන තිබ්බා. ඔව් දැන් අලුත් පොකට එක කරනවා දැන්. පොඩි හිරුවක් කළේ. ඔව් එහෙම නෙමෙයි කියනවා. අන්න හරි. අන්න හරි මේ සෑමෝගෙම මේ සාකමේ සර්වපකාරම සාර්ථකවන්න කියලා. සියලුම බැන කඩේද. අන්න හරි. මේ තියෙනවා සියලු දෙනාගේම. දුරි මුදලා යන්නයි කියලා. සෙන්කියමක් කළා. ආශිර්වාද කවියක් කියලා. විදුරු දැහැතර බුදු සරණයි. ඔව්. දිනදින ව්‍යාපාර කටයුතු සාර්ථක වෙන්න කියලා. ආශිර්වාදයක් කළා. සෙන්කියමක් කියලා. එහෙනම් මෙතන වැඩි ආවරයක් කරනවා.